මීන මිතුන කන්‍යා ධනු කියන ලග්න හතරෙන් එකක් නම් ඔබට තියෙන්නේ. ඊටාම වාසනාවන්ත ආරංචියක් මේ කියන්න යන්නේ. මීන මිතුන කන්‍යා ධනු. වෙන මොනවත් ගැන නෙවෙයි මේ වාසනාවන්ත කාරණාව. ඔබට ධනය වඩා වර්ධනය කර ගැනීම වෙනුවෙන් පහළ වෙච්ච අමුතු ග්‍රහ පිහිටීමක් මේ දවස්වල තියෙනවා. ඒක තමයි සාමාන්‍යයෙන් සිකුරු ග්‍රහයා එක රාශියක ගත කරන්නේ මාසයක වගේ කාලයක්. හැබැයි මෙවර මීන රාශිය තුල විතරක් මාස 4කට ආසන්න කාලයක් ගමන් කරනවා. හරියටම කිව්වොත් 2025 මැයි මාස 31 වෙනිදා වෙනකම්ම සිකුරු ග්‍රහයා මීන රාශියේ උච්ච බල සහිතව ගමන් කරනවා මේ වකවානුවේ මේ දින කීපයේ මේ මාස 4ක කාලේ ඇතුලේ. ඉතින් මීන රාශියේ තමන්ගේ ලග්න කොටුවේ ඒ කියන්නේ ලග්නයේ එහෙම නැත්නම් පළවෙනි කොටුවේ ගෝචර ගමනේ යෙදෙනවා උච්ච බල සහිතව. මීන ලග්න හිමියන්ගේ පළවෙනි කොටුවෙත් මිථුන ලග්න හිමියන්ගේ 10 වෙනි කොටුවෙත් කන්‍යා ලග්න හිමියන්ගේ 7 වෙනි කොටුවෙත් ධනු ලග්න හිමියන්ගේ 4 වෙනි කොටුවෙත් කියන ස්ථානවල මීන රාශිය පිහිටලා තියෙන්නේ. ඉතින් මීන රාශිගතව මේ දිනවල සිකුරු උච්ච බල සහිතව ගෝචර ගමනේ යෙදෙනවා. අන්න ඒ නිසා ඊටාම වාසනාවන්ත යෝග පහක් වෙච්ච පංච මහා පුරුෂ යෝග වලින් එකක් මේ දිනවල ඔබට උදා වෙලා තියෙනවා. ඒ තමයි මාලවී පංච මහා පුරුෂ යෝගය. මාලවී පංච මහා පුරුෂ යෝගයේ උදා වෙන්න නම් 1 4 7 10 කොටුවල සිකුරු ග්‍රහයා උච්ච හෝ ස්වක්ෂේත්‍ර බලයෙන් ගමන් කරලා තියෙන්න ඕන. ඉතින් මේ දිනවල මම කිව්වා මීන රාශියට සිකුරු ග්‍රහයා ගමන් කරලා තියෙන නිසා උච්ච බල සහිතව තමයි මේ දිනවල 1 4 7 10 කොටුවල එහෙම නැත්නම් මීන මිතුන කන්‍යා ධනු ලග්න හිමියන්ගේ මාලවී පංච මහා පුරුෂ යෝගයේ උදා කරමින් ගෝචර ගමනේ දෙන්නේ. දැන් ලග්න 12ක් තියෙන නිසා මේ 12 ලග්නයෙන් 4 දෙනෙකුටම මේ වාසනාව තියෙනවද? ඔව්. වෙන දිනවලට වෙන කාලවලට සාපේක්ෂව එහෙම ප්‍රවණතාවයක් තියෙනවා. නමුත් ඒ ප්‍රවණතාවයත් හරියටම උදා වෙනවද නැද්ද කියලා තමයි මෙතනින් එහාට කියන්නේ. ඔය කියන ලග්න හතරටත් අයිති වෙලා ඔබට ජයසිඳු යෝගයක් තියෙනවා නම් ඔන්න අර කිව්වටත් වඩා වැඩි ප්‍රවණතාවයක් තියෙනවා මේ දිනවල ධන යෝගය ඔබට පහළ වෙන්නේ. ඒක ව්‍යාපාර කටයුතු වලින් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ලොතරැයි වාසනාවක් අතින් වෙන්න පුළුවන්. වෙනත් පාරම්පරිකව ලැබෙන දෙයක් අතින් වෙන්න පුළුවන්. මේ ඕන එකක් වෙන්න පුළුවන්. මාලවී යෝගයේ ලක්ෂණය තමයි පෙරපිරට දේවල් පහළ වෙන එක. ඉතින් ඔය මාලවී යෝගයේ තීච්ච කෙනෙක් තමයි රනිල් වික්‍රමසිංහ. පත් වෙච්ච හැම අගමැති ධූරයකටම පත් වුණු හැම ජනාධිපති ධූරයකටම ගත්තොත් ඔහුට අනිත් කෙනෙකුගේ ආශිර්වාදයෙන් තමයි බලයටපත් උනේ. ඒක තමයි මාලවී යෝගයේ හැටි. ඉතින් මාලවී යෝගයේ තියෙන ඔබට මේ දිනවල මැයි මාස 31 වෙනකන් ඔන්න අර මං කිව්ව වාසනාව උදා වෙලා තියෙනවා. ගුරු ග්‍රහයා කටක රාශියෙත් ඉන්නවා නම් උපන් කේන්ද්‍රය අනුව ගුරු ග්‍රහයා කටක රාශිගත වෙලා ඉන්නවා නම් ඔබට ජයසිදු යෝගය තියෙනවා. අන්න එහෙමනම් මේ ලග්න හතරෙන් එකක් පුත් වෙලා ගුරු ග්‍රහයා කටක රාශිගත වෙලත් ඉන්නවා නම් උපන් කේන්ද්‍රේ ඔන්න ඔබට අනිත් අයටත් වඩා වැඩිපුර මේ ධන යෝගයේ ලබා ගැනීමේ වාසනාව තියෙනවා. තව කාරණාවක්. මේ දිනවල ඔබට ගත වෙන්නේ සිකුරු මහ දසාව නම් ඔන්න අර කිව්ව කාරණා දෙක සම්පූර්ණ වෙලා මේකත් සම්පූර්ණ වෙනවා නම් ඔබට නිසකවම මේ වාසනාව මැයි මාස 31 වෙනිදාට කලින් ලබා ගන්න පුළුවන්. ලොතරැයි වාසනාවල් අත්හදා බලන්න අමතක කරන්න එපා. ව්‍යාපාර කටයුතු උනන්දුවෙන් කරන්න. මේ ඕනෑම ක්‍රමයකින් ඔබට ධනය වෙනදාට වඩා ලං වෙන්න හැකියාව තියෙනවා. ඉතින් ලග්න නම් දැනට දන්නවා ඇති. ඔබට ජයසිදු යෝගී තියෙනවද නැද්ද කියලා සමහර ලාවට දන්නේ නැතුව ඇති. මේ වෙනකොට ගත වෙන මහදසාව මොකක්ද කියන එක දන්නේ නැතුව ඇති. ඉතින් එහෙම දන්නේ නැති කෙනෙක් ඉන්නවා නම් උපන් කේන්ද්‍රය අරගෙන බලන්න ගුරු ග්‍රහයා ඉන්නේ
මොන රාශියද කියලා. කටක රාශියේ ඉන්නවනම් ඔන්න ඔබට ජයසින්දු යෝගය තියෙනවා කියලා ඔබටම බලා ගන්න පුළුවන්. සමහරලාට කටක රාශිය මොකද්ද කියලා දන්නේ නැති වෙන්න පුළුවන්. එහෙම වෙනවා නම් ඔන්න පුළුවන් කමෙන්ට් එකක් දාන්න උපන් දිනය, උපන් වෙලාව, උපන් ස්ථානය කමෙන්ට් එකක් දාන්න. එතකොට මොනවද දැනගන්න ඕන කියලා කියන්න. ජයසින්දු යෝගය තියෙනවද නැද්ද කියලා දැනගන්න ඕන නම් ඒක දාන්න. මේ වෙනකොට ගත වෙන මහදසාව මොකද්ද කියන එක දැනගන්න ඕන නම් ඒක දාන්න. දෙකම දැනගන්න ඕන නම් ඒ දෙකම කමෙන්ට් කරන්න. මේ කාරණා තුනම මේ ලග්න හතරෙන් එකකුත් වෙලා ජයසින්දු යෝගයත් ඔබට තියෙනවා නම් මේ වෙනකොට ගත වෙන්නේ සිකුරු මහදසාවකුත් නම් කිරි ගහට යනවා වගේ කියන්න පුළුවන්. අනිවාර්යයෙන්ම ධන යෝගයක් මැයි මාසේ 31 වෙනිදාට කලින් තියෙනවාමයි. ඒ නිසා ලොතරැයි වාසනාව ප්‍රමුඛව උත්සාහ කරන්න. ව්‍යාපාර කටයුතු කරන කෙනෙක් නම් ඒ සම්බන්ධයෙන් වෙනදට වඩා උනන්දුවෙන් කටයුතු කරන්න. ඒක වර්ධනය කරන කටයුතු වලට වැඩියෙන් අත ගහන්න. හරියටම හරියනවාමයි.